සුබ දවසක් සියලු දෙනාටම අද ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ e-commerce web application එකක් හදන වීඩියෝ සීරීස් එකේ 15 වෙනි වීඩියෝ එකත් එක්ක. අද අපි කතා කරන්නේ කොහොමද අපේ sellers ගේ store page එක හදන්න කියලා. ඒ කියන්නේ sellers ගේ පැත්තේ store එක කොහොමද අපි design කරන් තියෙන කියන part එක තමයි අපි අද බලන්නේ. කොහොමද අපි use කරන්නේ HTML CSS JavaScript Bootstrap තමයි use කරන්නේ. අපි බලමු කොහොමද අපි design එක කරන් තියන්නේ කියලා. අපි මුලින්ම යන් අපේ my product කියන එකට. හරි මේ විදිහට තමා අපි අපේ මෙතන ඩිසයින් එක හදාගෙන තියෙන්නේ. මෙතන අපි අපේ කලින් පුට එක වගේනව අපි මෙතන කලින් හෙඩ එක වගෙන අපි මෙතන වෙන විදිහකට තමා දාගෙන තියෙන්න. මෙතැන්දි අපි දාගෙන තියෙනවා අපේ ප්‍රොෆයිල් ඉමේජ් එක පේන්න. ඒවගේම මෙතන අපේ ෆස්ට් නේම් ඇන්ඩ් ලාස්ට් නේම්, ඒ මෙතන අපේ මේල් එක පේන්න අපි දාගෙන තියෙනවා. ඒ වගේම මෙතන ඇඩ් ප්‍රොඩක්ට් කියලා, ඒ වගේම අපේ මෙතන ඇඩ් ප්‍රොඩක්ට් එකට යන්න වෙනම අපේ මෙතන ඔප්ෂන් එකක් තියෙනවා. අපි මෙතන සෝට් පාට් එක තියෙනවා. අපේ ප්‍රොඩක්ට් ෆිල්ටර් කරන කොටස මෙතන තමයි අපි හදාගෙන තියෙන්නේ. මෙතනදී අපිට මේ විදිහට සර්ච් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම ඇක්ටිව් ටයිම් එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ක්වොන්ටිටි එක, කන්ඩිෂන් එක බ්‍රෑන්ඩ් නිව්ද යූස්ද කියලා බලා ගන්න පුළුවන්. අපේ මෙතන ඒක ෆිල්ල කරගන්න අවශ්‍ය වෙන බටන්ස් දාගෙන තියෙනවා. මෙතැන්දි අපි බැලුවොත්තේම අපේ පොඩක්ට ඇඩ්ඩලා තියෙනවා. මෙතැන්දි අපේ ප්‍රොඩක්් එක ටයිටල් එක ගාන, ඒවගේම කොන්ටිටිය එක මේ විදිහට අපේ ඩේට් බට්න එක මෙතන ඇක්ටව නැක්ටව් වට්න එක ඒ විදිහට වෙන්න. අපේ මම මෙතන හදාගෙන තියෙන්න අපේ පේජ්ජක එක පේජ්ජෙක්කට මෙතනින් තුනක් කරන්න ඉදියට. එතකොට අපේ මෙහෙම එකට අපිට කියන්න පුළුවන්. හරි මේ විදිහට තම අපි අද ඩිසයින් එක හදාගෙන තියෙන. හරි අපි බලමු දැන් අපි මේ හදාගත් අපේ ඩිසයින් එක රෙස්පොන්සි විදිහට අපි හදාගෙන තියෙන්නේ කියලා. අපි ඒක බලමු මේ විදිහට ඉන්ස්පෙක්ටර් එකට ගිහිල්ලා. හරි අපි මෙතන මොබයිල් සයිස් හදාගෙන තියෙනවා ෆික්සල් 7. එතකොට අපිට පෙන්වන්න මේ විදිහට අපේ උඩටම ඇවිල්ලා ප්‍රොෆයිල් ඉමේජ් මේ විදිහට අපේ නම Gmail එක මේ විදිහට අපේ පල්ලට තමයි අපිට මේ විදිහට තමයි හැදෙන්නේ. ඒ වගේම අපිට මෙතනින් පේජ් මාරු කරන ඔප්ෂන් එකත් අපිට තියෙනවා. එතකොට අපි මෙතින් තව ඩිවයිස් එක වෙනස් කරලා බලමු. අපි මේ විදිහට iPhone 14 Pro Max එකෙත් මේ විදිහට අපේ ටැබ් එකට මේ විදිහට අපේට අපේ රෙස්පොන්සි විදිහට මේක තියෙනවා. හරි අපි දැන් ගිහින් බලමු අපේ කොහොමද කෝඩ් එක හදාගෙන අපි මේක ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. හරි අපි මේ විදිහට කෝඩ් එක පැත්තරාවොත් අපි මෙතන අපේ PHP පාර්ට්ස් ගැන අපි මෙතන එක්ස්ප්ලේන් කරන්න යන්නේ. මොකද මම මෙතනදී කතා කරන්නේ අව ඩිසයින් එක ගැන හින්දා. අපි ඒක ගැන වෙන වීඩියෝ එකකදී බලමු. අපි අපේ ඩිසයින් එක බැලුවොත් අපි මේ විදිහට හෙඩ් එක අපිට අවශ්‍ය වෙන අපි මේ විදිහට අපේ ටයිටල් එක දාගෙන තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය වෙන Bootstrap CSS CDN එක ඊට පස්සේ ස්ටයිල් අපිට අවශ්‍ය වෙන ඒවා ලින්ක් කරගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපේ මේ විදිහට අපේ e-commerce එකේ ලෝගෝ එක මෙතනින් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන බොඩි එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක white ඒ විදිහට. ඊට පස්සේ අපි මේ විදිහට පල්ලටම આવොත් මෙතනින් අපේ JavaScript එක අපි ලින්ක් කරගෙන තියෙනවා. හරි ඊට පස්සේ මෙතැන්දි අපි ඉමේජ් එක ඇඩ්වෙන කොටසේ අපේ ප්‍රොෆයිල් ඉමේජ් එක ඇඩ්වෙන පාට් එක තියෙන්නේ. ඊට පස්සේ මෙතැනද අපි හදාගෙන තියෙනවා මේ ස්පෑම් එක ක්ලාසය අද්දාලා මෙතන තම අපේ අර යසගේ ෆස් නේම් එක ලාස් නේම් එක එන්ඩ හදාගත් තැන. ඊට පස් එතන යටින් අපේ මේල්ල එක පෙන්න්නපු තැන තම මෙතන මේ ස්පෑම් එක දාගෙන අපි තියෙන මේ විදියට බෝල්ට් කරලා විදියට තියෙන්නේ එක. ඊට පස් අපි මෙතැන්ටාවත්හෙම මෙතනර මයි පොඩට් කියන එක අපි H1 එකින් දාගෙන තියෙනවා අපිට ලොකෝට එක. එවිදියට ඊට පස්සේ අපි ඔෆ්සෙට් ෝ ඔප්සෙට් ලාජ් ඊට පස්සේ ටෙක්ස්ට වයිට් එක ඉදිට මේ විදියට අපි දාගෙන තියෙනවා අපේ Bootstrap. ඊට පස්සේ
මේක බැලුවොත්හෙම අපේ අපේ ඇඩ් පොඩක්් කියන ෆෝර්ම් එකට ගැන අපේ ඇඩ් පොඩක්් කියන එකට යන එක තම මෙතනින්දාගෙන තියන්න අපි එතන මේ ඔන් කලික් එකින් ලොකේෂන්ය හදල තියන්නේ එකට අපිට ඇඩ් පොඩක්.php එකට යන්න මේ අපි බටන එකින් දාගෙන තියෙන්නේ අපේ ඇඩ් පොඩක්් කියන එක අපි මෙතන BTN වෝනින් කියන එක දාලා මේකෙන් තම කාපාට්ට පෙන්න්නන්නේ මොකද BTN වෝනින් කියන එක කාපාට තමා ගන්නේ ඊට පස්ස හරි අපි මෙතන ඒ කොට සම හෙඩ එක තියෙන්නේ ඊට පස්ස අපි මෙතන බොඩියක් ගත්තොත්තේම අපේ මෙතන බොඩිය කොටස් දෙකට තියෙනවා අපේ මෙතන ෆිල්ට පාට්ට ගැනවා ඊට පස්සේ මෙතනින් ප්‍රොඩට් පාට්ට ගැනවා අපි බලමු මුලින්ම ෆිල්ට පාට්ටෙන් මොකක්ද කරන්න තියෙන කියා පස්ස අපි ෆිල්ට පාට්ටකට අවුත් අපි මේ විදිහට හරි අපි මෙතන ෆිල්ට පාට්ටකේදී අපි මෙතන ලේබල් ඇත්තාගෙන තියෙනවා ප්‍රොඩක්ස් කියලා ඒක ඊට පස්සේ ඒක පල්ලෙටාපුහම අපි මෙතන ඉම්පුට් එක දාගෙන තියෙනවා ඉම්පුට් ටයිප්ටෙක් ටීටස්සේ පලේස් හෝල්ඩ එක සර්ච් කියල දානවා මේතන අපි ටයිප් කරන එක අපිට අපේ ටෙක්ස් ෆිල්් එකේ ටයිප් කන්ඩිසල් නිකන් ලාබට පේන්න තම අපි මේකෙන් දාගෙන තියෙන්නේ ඊට පස්සේ මෙතන අපේ ඩිව් එකෙන් මෙතන්ද අපි එලේබල්ල අත්දාගෙන මෙතන අයිකන්න අත්දාගෙන තියෙනවා සර්ච්චෙක්ක පොඩි අයිකන්න ඒ අපේ සර්ච් ෆිල්් එක කෙලවරෙන් පේන්ඩ තියෙනවා ඊට පස්සේ මෙතනින් අපි ලෙබල් එකින් ඇක්ටව් ටයිම් දාගෙන තියෙනවා ඊට පස්සේ අපි මේ චාර්ටකින් ලයින්න පල්ලට අපිට ඉඩ ගාන්ට මේවා කරගෙන ලයින්න මේව කරලා තියෙනවා ඉටවස් අපි මෙතන් ඩිව් එකේදී දාගෙන තියෙනවා අපි රේඩියෝ බට්නෙක්කින් නිවට ඕල්ඩස් කියලා ඒවගේම තව මෙතනින් අපි දාගෙන තියෙනවා ඉම්පුට් ලේබල් එකින් ඊට පස්සේ මේ ඕල්ඩස්ට නිවස් කියලා ඒ වගේ මෙතන්ද අපේ ආය තව ලේබල් එකින් අපි ඩිවයක් ඇතුළ දාගෙන තියෙනවා අපේ බයිකොන්ටිටි කියන එක ඊට පස්සේ ආය මෙතනින් අපි එච්චාර් එකත්දාගෙන තියෙනවා ඊට පස්ස අපි මෙතැන්ටාපම ආය හයිටලෝ කියන එකට අපි රේඩියෝ බඩ්නයක් මේ දිහරදාගෙන තියෙනවා ඊට පස්සේ ලෝටු හයි කියන එකටත් මේ දිරදාගෙන තියෙනවා අපි ය මෙතන අපි ආය ලේබල් ඇද්දාල් තියෙනවා බයි කන්ඩිෂන් කියලා ඉට පස්ස අපි කන්ඩිෂන් එකේදීත් මෙතනත් ආච්චාර එකත්දාගෙන තියෙනවා කන්ඩිෂන් එකේදීත් අපි මෙත රේඩියෝ බන්න ඇදදා තියෙන බ්‍රෑන්් එකට යස් කියන එකටයි මේ හැම එකටම අපි අයිඩස් දීලා ටයිප් එක දීලා ඒවිදිහට හදාගෙන තියෙන්නේ ඊට පස්සේ අපි මෙතනදී බටන ඇත්තියෙනවා අපේ ෂෝට් කියන එකටයි කලිය කියන එකටයි මේදිහට බටන් එක දාලා තියෙනවා අපි මෙතන BTN සක්සස් කියන එකින් අපේ සෝට් බට්න එක කොළ පාට්ටාරගෙන තියෙනවා ඒවගේ මෙතනදේ අපි BTN ප්‍රයිමරි කියන එකෙන් අපේ කලිය බඩ්න එක නිල් පාට වෙන්න ඒවිදියට හදාගෙන තියෙනවා අපිට පස්සේ එතනින් තම අපේ ෆිල්ට එක පාට් ඩිසයින් වෙලා තියෙන්නේ අපි මෙතන ප්‍රොඩට් එකටාවත් මේ තියෙන ප්‍රොඩට් එක පාට් එක හරි අපි මෙතන්ද අපේ ප්‍රොඩට් එක ගොඩක් වෙලාට පාත් එක බැලුවත් මෙතන අපේ නම් ගොඩක්න අපි PHP කොටස්වලින් අපි ඩේට බේස දන් අපිට අවශ්‍ය දේවල් මේ අරගෙන තියෙනවා මේ වගෙන අපි සරහට වීදිරියෝල කතා කරමු අපි ඊට පස්සේ මෙතනදී අපේ ප්‍රොඩක්් ඉමේජ් මේ දියට අරගෙන අපි මෙතැන්දී මේ ඉමේජ්සාර්සියකින් අපේ ඉමේජ් පාත්තක දාගෙන අපි මෙතන ඉමේජ්ය වෙන්න ගන්න එකත් තියෙන්නේ ඊට පස්ස මෙතන අපේ H5ටැකියකින් අපේ ටයිටල් එක තම ප්‍රොඩක්් එක ටයිටල් එක පෙන්න්නනවා යගේ මෙතන ස්පෑම් ලාසේ අපේ මෙතන අපේ ප්‍රයිස් එක පෙන්න්න වගේ මෙතනද අපේ අයිටම් ගාන කොන්ඩිටියක පෙන්න්න තමා තියෙන්නේ ඊට පස්සේ මෙතනින් අපි ඇක්ටව නක්ටව කියන එක තමා බලාගෙන තියෙන්නේ මෙතන්ද අපි බටන කැට් කරගෙන තියෙනවා අප අප්ඩේට් එකට අපි මෙතන්ද ඒක BTN සක්සස් කියෙන් දාලා කොළ පාට බටනයක් හදාගෙන තියන්නේ විදියට ඊට පස්සේ අපි මේ මාවත්තේම අපේ තියෙනවා එජනේෂන් පාට් එක ඊට පස්සේ අපි මේ
පාට් එක අරන්තියෙන් අපේ බ්ලස්ටප් වලින් මේ විදිහට එක කියනවා මෙතන අපේ PHP පාට්ස් තියෙන හින්ද ඒවා ගැන අපි ඉස්සරහට කතා කරනවා මේ දිහට බැලුවොත් අපි මේ විදියට තම අපේ ඩිසයින් එක හදාගෙන තියෙන්නේ එනමුටම් සුබදස්